ආයුබෝවන් හැම දිනාටම ඉතාලි ඉස්කෝලේ YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ ලේ ෆ්‍රාසි. ඒ කියන්නේ ක්‍රියාපදයෙන් ක්‍රියාපදයට අපි වාක්‍ය ගැන කතා කරමු කොහොමද හැදෙන්නේ කියලා. එහෙනම් වැඩි විස්තර නැතුව වෙනදා වගේම අදත් පාඩම පටන් ගන්නවා. අද මුලින්ම මම ගත්ත පොඩක් වෙනස් වෙන්න පියචේරි වලින් වාක්‍ය හැදෙන තාලේ බලන්න. මම වාක්‍ය හදන තාලේ කෙලින්ම ගන්නවා. සාමාන්‍යයෙන් අපි mi piace la tua macchina පළවෙනි වාක්‍ය විදිහට ගත්තා. mi piace la tua macchina. මම ඔයාගේ වාහනේට කැමතියි කියන්නේ මෙන්න මේ විදිහට. මම කතා කරන දේට අදාළව තමයි පියචේරි ක්‍රියාපදයේ ගැලපෙන්න ඕනේ. මම මෙතන කතා කරන්නේ මම කැමතියි කියන්නේ ඔයාගේ වාහනේට එක දෙයක්. ඒ නිසා පියචේරි වල ලුයිලයි වලින් ක්‍රියාපදයේ පියාචේ ගන්නවා. කාට හරි කෙනෙක්ට කැමති කෙනා වෙනස් කරන්න ඕනේ නම් මේ මී කියන කොටසට ආ මේ පාවිච්චි කරන්න පුළුවන්. ආ එකත් එක්ක ඔජ්ජෙක්ට් එක. එහෙම නැත්නම් මී ආතේ වෙනුවට ටී, ආලුයි වෙනුවට යී, ආලෙයි වෙනුවට ලේ, ආනොයි වෙනුවට චී, ආවොයි වෙනුවට වී සහ ආලෝරෝ වෙනුවට යී කියන වචන තියෙනවා. මේවා එකින් එකට පාවිච්චි කරලා කැමති කෙනාව යොදාගන්න යන්නේ මේ විදිහට. මේ තියෙන පළවෙනි වාක්‍ය. ඊළඟට දෙවෙනි කාරණාව තමයි පියචේරි වල තියෙන ti piace cucinare, ti piace cucinare කියලා කියන්නේ ඔයා කැමතිද උයන්න කියලා අහන්නේ මේ විදිහට. එතකොට මේ වගේ වාක්‍යයක් යෙදුනේ කුචිනාරේ වගේ ක්‍රියාපදයක් කරන්න කැමති. කියන්නේ ක්‍රියාවක් කරන්න කැමති කියලා පාවිච්චි කරනවා නම් කවුරු වුණත් පියචේරි ක්‍රියාපදයේ ලුයිලයි වලින් තමයි ගලපන්න ඕනේ. ඉතින් ඔය තියෙන්නේ තව නීතියක්. එතකොට උයන්න කැමති කෙනා අර මම කිව්වා වගේ ඕගොල්ලෝ එක්කෝ ටී මී වගේ වචන එහෙම නැත්නම් ආ මේ ආ තේ උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ තව උදාහරණයක්. අනොයි පියාචේ fare la spesa. A noi piace fare la spesa. අපි කැමති බඩු ගේන්න කියන තේරුම තමයි මේකෙන් දෙන්නේ. ඉතින් a noi පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වෙනුවට කැමති නම් ci යොදා ගන්න පුළුවන්. නිතරම අපි පාවිච්චි කරන්නේ ci. Vi piacciono i giocattoli? Vi piacciono i giocattoli? ඔයාලා සෙල්ලම් බඩු වලට කැමතිද? පේනවද? සෙල්ලම් බඩු බහුවචනෙන් පාවිච්චි කරන නිසා පියචේරි ක්‍රියාපදයේ ගැලපෙන්න ඕනේ ලෝරෝ වලින් piacciono වලින්. ඉතින් මේ ලුයිලෙයි ඒක වචන දෙයක් නම් ලෝරෝ වලින් piacciono බහුවචන දෙයකට කැමති නම් කැමති පුද්ගලයාව අර විදිහට භාවිතා කරලා විතරයි අපි සාමාන්‍යයෙන් වාක්‍ය හදන්නේ. මෙන්න මේ ආකාරයට ඕලගලන්ට ඕන තරම් පියචේරි වලින් වාක්‍ය හදාගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ අති සාර්ථකම ඉතාලි භාෂා වීඩියෝ පාඨමාලාව දැන් ඉතාලි ඉස්කෝලේ විසින් වීඩියෝ 21කින් සමන්විත අංග සම්පූර්ණ පාඨමාලාවක් වසරක කාලයක් සඳහා කැමති වාර ගණනක් නැරඹීමේ පහසුකම මිලදී ගැනීමට පෙර පළමු පාඩමෙන් කොටසක් නොමිලේ නැරඹීමට අවස්ථාව ඉතාලි ඉගෙන ගන්න හොඳම තැන ඉතාලි ඉස්කෝලේ වැඩි විස්තර සඳහා 39 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඊළඟ ක්‍රියාපදයේ විදිහට ගත්තේ වොලේරේ එක. අවශ්‍යයි කියන්නේ කොහොමද කියලා කියන්නේ. ඉතින් සාමාන්‍ය විදිහට ක්‍රියාපදයේ ගැලපිලා පළවෙනි වාක්‍ය voglio andare a casa. voglio andare a casa. මට ගෙදර යන්න ඕනේ. එහෙම නැත්නම් අවශ්‍යයි කියන තේරුම තමයි දෙන්නේ. වොලේරේ එක ඊයෝ යටතේ ගැලපිලා තියෙනවා. සාමාන්‍යයෙන් වොලේරේ එකට පස්සේ ක්‍රියාපදයක් දාලා අපිට මේ විදිහට වාක්‍ය හදන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අන්දාරේ වෙනීරේ වගේ ක්‍රියාපදත් එක්ක ඕගොල්ලෝ යන තැනට අදාළව නිපාත පදේ අනිවාර්යෙන් යොදන්න ඕනේ. මෙතන ගෙදර නිසා ආ තමයි යෙදෙන්නේ. තව වාක්‍යයක් ගත්තා. volete correggere gli errori. volete correggere gli errori. ඔයාලට වැරදි නිවැරදි කරන්න ඕනේද කියන තේරුම දෙන්න මේ වගේ වාක්‍ය පාවිච්චි කරන්න පුළුවන්. වාක්‍යයක් හැදෙන්නේ සාමාන්‍ය ආකාරයට volere ක්‍රියාපදයේ ගැලපිලා ඊළඟට correggere එක සාමාන්‍ය පරිදි යෙදෙනවා. අපිට නිතරම අවශ්‍ය වෙන වාක්‍යයක් තමයි මේ තියෙන්නේ. vogliono rinnovare i documenti. vogliono rinnovare i documenti. ඔවුන්ට ලියකියවිලි අලුත් කරන්න ඕනේ කියන තේරුමයි දෙන්නේ. තමුන්ට අවශ්‍ය නම් වොලේර් එක ඊයෝ යටතේ ගලපලා ගන්නයි තියෙන්නේ.
ඊළඟට මේ තියෙන ක්‍රියාපද වලින් අපි හදා ගන්න ආකාරයනේ. සාමාන්‍යයෙන් වොලේරේ ක්‍රියාපදයේ විශේෂත්වය තමයි ඊළඟට නාමපදයකුත් දාලා වාක්‍ය හදන්න පුළුවන්. ඒ නිසා vuoi una fetta di torta? vuoi una fetta di torta? ඔයාට කේක් කෑල්ලක් ඕනේද කියලා තමයි මේකෙන් අහන්නේ. මේ වගේ නාමපද ඕනතරම් භාවිතා කරලා වොලේරේක වාක්‍ය හදන්න පුළුවන්. එක්ක ක්‍රියාපදයක් එහෙම නැත්නම් නාමපදයක් කියන දෙකම භාවිතා කරන්න පුළුවන්. ඊළඟ ක්‍රියාපදයේ විදිහට ගත්ත පොතේරේක මේකෙනුත් වාක්‍ය හදන්නේ ඊළඟට අපි සාමාන්‍යයෙන් ක්‍රියාපදයක් යොදලා. possono venire con te? possono venire con te? ඔවුන්ට ඔයා එක්ක එන්න පුළුවන්ද කියලා තමයි මේ වාක්‍යයෙන් අහන්නේ. පොතේරේක ලෝරෝ යටතේ ගැලපිලා තියෙනවා. මෙතනදී මතක තියාගන්න සාමාන්‍යයෙන් පොතේරේකත් එක්ක නම් අපිට නාමපද දාලා වාක්‍ය හදන්න බෑ. එතකොට දාන්නේ ක්‍රියාපද විතරයි. එතකොට ඒ ක්‍රියාපදේ කර්තෘත් එක්ක ගැලපෙන්නේත් නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ සාමාන්‍යයෙන් එක වාක්‍යයක එක කර්තෘ කෙනෙක් විතරයි ඉන්නේ. එක්කෙනෙක්ට විතරයි ක්‍රියාපදයේ සම්බන්ධ වෙන්නේ. ඊළඟ එක puoi andare a fare la spesa? puoi andare a fare la spesa. මේ වාක්‍ය මම ගත්තේ ඕගොල්ලන්ට පොතේරේකත් එක්ක අපි ක්‍රියාපදයක් පාවිච්චි කරලා තිනවා andare. හැබැයි andare වෙනීරෙත් එක්ක තවත් ක්‍රියාපදයක් දානවා නම් ආනිපාත පදේ අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒ නිසා මෙතන මේ වාක්‍ය ගැලපෙද්දිත් ඒ ආනිපාත පදේ එන්න ඕනේ. අන්න ඒක මතක තියාගන්න පුළුවන් වෙන්නයි ඕගොල්ලන්ට මම මේක පෙන්නුවේ. ඊළඟට නැත යන අර්ථයේ වාක්‍යයක් ගත්තා. Non posso avere un giorno libero. Non posso avere un giorno libero. මට නිවාඩු දවසක් ලබා ගන්න බෑ. පුළුවන් කියන තේරුමේ නැත යන අර්ථය බෑ කියන එකයි. ඉතින් බෑ කියලා යම්කිසි දෙයක් කියන්න ඕනේ වුණාම අපි පාවිච්චි කරන්නේ non එක දානවා ක්‍රියාපදයේ මුලට. ඊළඟ ක්‍රියාපදයේ විදිහට මම ගත්තේ trovarsi. සාමාන්‍යයෙන් රිෆ්ලෙක්සිව් ක්‍රියාපද වලින් චුට්ටක් වෙනස් ආකාරයේ තේරුම. ඒ කියන්නේ trovare එකේ හොයා ගන්නවා තේරුම තිබුණට trovarsi කියන්නේ ඉන්නවා කියන තේරුම දෙන ක්‍රියාපදේ නිසා. dove si trova l'ufficio? dove si trova l'ufficio? කාර්යාලය කොහෙද තියෙන්නේ අහන්නේ මෙන්න මේ විදිහට. යම්කිසි ස්ථානයක් කොහෙද තියෙන්නේ අහන්න මේක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රියාපදයක්. එහෙම නැත්තම් dove ti trovi adesso? dove ti trovi adesso? ඔයා දැන් කොහෙද ඉන්නේ? රිෆ්ලෙක්සිව් ක්‍රියාපදවල අනිවාර්යයෙන්ම ඉස්සරහට ප්‍රොනෝමේ රිෆ්ලෙක්සිව් එක යෙදෙන්න ඕනේ. ඒ නිසා මේකත් මතක තියාගන්න හැමතිස්සෙම මේක භාවිතා කරලා තමයි ක්‍රියාපදේ යොදන්නේ. ඊළඟ එක dove si trova un bancomat? dove si trova un bancomat? ටෙලර් මැෂින් එකක් අපි කොහෙන්ද හොයාගන්නේ? ටෙලර් මැෂින් එකක් කොහෙද තියෙන්නේ කියන තේරුම දෙන්න මේ වගේ වාක්‍යයක් නිතරම පාවිච්චි කරනවා අපි trovarsi එකෙන් dove පාවිච්චි කරලා. mettere කියන්නේ දානවා තියනවා කියන තේරුම දුන්නට ඊට වඩා ගොඩ වාක්‍ය හදාගන්න පුළුවන් තේරුමක් දෙන ක්‍රියාපදයක් මේක. පළවෙනි එක විදිහට සාමාන්‍ය තේරුම යටතේ metto la spesa sul tavolo in cucina. metto la spesa sul tavolo in cucina. මම බඩු කුස්සිය මේස උඩින් තියනවා කියන තේරුම දෙන්න පාවිච්චි කරන්න පුළුවන් වාක්‍ය තමයි මේ තියෙන්නේ. සාමාන්‍ය විදිහට වර්තමාන කාලයේ ක්‍රියාපදයේ ගැලපිලා තියෙනවා. ඊළඟට mettersi කියන ක්‍රියාපදයෙන් මෙන්න මේ විදිහට mi metto un abito elegante. mi metto un abito elegante කියලා කියන්නේ මම අලංකාර ඇඳුමක් අඳිනවා. අඳින්නම් කියන තේරුමට යොදා ගන්න වාක්‍ය. mettersi පාවිච්චි කරන්නේ දානවා තියනවට නෙමෙයි. අපි සාමාන්‍යයෙන් යම්කිසි දෙයක් අඳිනවා පළඳිනවා කියන තේරුම දෙන්නයි. ඊළඟට mettere a posto බලන්න. metto a posto la camera subito. metto a posto la camera subito කියන්නේ මම ඉක්මනටම කාමරේ පිළිවෙලට සකසන්නම්. පිළිවෙලට හදන්නම්. කාමරේ අස් කරන්නම් කියන තේරුමට යොදාගන්නේ වාක්‍යය. එතකොට mettere a posto කියලා කියන්නේ යම්කිසි දෙයක් හරියට පිළිවෙලට හදනවා කියන අස් කරනවා කියන තේරුමට. dove metti la macchina? dove metti la macchina? ඔයා වාහනේ කොහෙද දාන්නේ? නවත්වන්නේ කියන තේරුමට, ඒ කියන්නේ සොස්තාරේ කියන තේරුමට mettere පාවිච්චි කරන්න පුළුවන්.
මේ වගේ විවිධ තේරුම් තියෙනවා. ඕගොල්ලන්ට මෙත්තරේකිනුත් යොදා ගන්න පුළුවන්. දාරේ කියන ක්‍රියාපදයේ යම් කිසි දෙයක් දෙනවා කියද්දි බලන්න වාක්‍ය හැදෙන තාලේ අතීත කාලයෙන් තමයි මං ගත්තේ. Ho dato un consiglio a Luca. Ho dato un consiglio a Luca කියන්නේ මම ලූකට උපදෙසක් දුන්නා. දාරේ වලින් වාක්‍ය හැදෙන්නේ dare qualcosa a qualcuno යටතේ. ඒ කියන්නේ යම් කිසි දෙයක් දෙනවා යම් කිසි කෙනෙක්ට තේරුම. එතකොට මෙතනදී යම් කිසි කෙනෙක්ට කිව්වහම අනිවාර්යෙන් ආනිපාත පදේ එන්න ඕනේ. ඒ නිසා ආලූකා ඔය විදිහට මතක තියාගත්තාම කවුරු හරි කෙනෙක් ti posso dare una borsa? ti posso dare una borsa? මට ඔයාට බෑග් එකක් දෙන්න පුළුවන්ද කියලා තමයි මේකෙන් අහන්නේ. එතකොට මෙතන ti එකේ තේ කියන තේරුමටයි දෙන්නේ දාරේ තියෙන නිසා. මතක තියාගන්න ඔය තී කියන ඒ වගේ විවිධ තේරුම් තියෙනවා. යෙදෙන තැන් තියෙනවා, නොයෙදෙන තැන් තියෙනවා, රිෆ්ලෙක්සිව් යෙදෙනවා. ඒ නිසයි මේ ආකාරයට කියලා දුන්නේ. සාමාන්‍යයෙන් පොතේරේ වොලේරේ දොවේරේ වගේ ක්‍රියාපදයක් එක්ක ප්‍රොනෝම එකක් ආවහම ඒක ක්‍රියාපදයේ මුලට එහෙම නැත්නම් ඉන්ෆිනිටෝ එකට එකතු කරන්නත් පුළුවන්. ඒ නිසා කලින් කියපු වාක්‍යෙම ti posso dare una borsa එක posso darti una borsa? posso darti una borsa? මට ඔයාට බෑග් එකක් දෙන්න පුළුවන්ද තේරුමමයි දෙන්නේ. මේ විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ආකාරයටම බලන්න. Vogliamo fermarci in piazza? Vogliamo fermarci in piazza. අපිට හන්දියේ නවතින්න ඕනේ තේරුම තමයි මේ වාක්‍යයෙන් දෙන්නේ. මේක ඕගොල්ලන්ට ඕනේ නම් ci vogliamo fermare in piazza පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ci එක ක්‍රියාපදයේ මුලට හරි අගට හරි යොදන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට අද ක්‍රියාපද කීපයක් ගැන කතා කරා වාක්‍ය හැදෙන තාලේ. මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම් වාක්‍ය හැදෙන ආකාරය පිළිබඳව පමණක් කතා කරන්න. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් හැම දිනාටම ආයුබෝවන්.